ඔයාලගේ බ්ලීචින් යූස් කරලා හැම තුනි වෙලා ඉන්නවා නම් මෙන්න මේකෙන් ඔයාලගේ ස්කින් එක එකමාරක් දෙකක් කිට්ටු වෙන්න දිගටම කල එක තියාගන්න ඒව කන්ටිනියු කරනවා ලස්සන කල එකක් හදාගන්න. welcome back to my YouTube channel. ඉතින් වැඩි කතාවක් නැතුව යමු අපේ වීඩියෝ එකට. අද වීඩියෝ එක තියෙන්නේ නම් ඔයාලා දැනටත් මොනවාම හරි ප්‍රොඩක්ට් එකක්. ඒකේ night time skin එකට cream එකක් එතකොට එහෙමත් නැත්නම් whitening cream එකක් use කරනවා නම් ඒක continue කරන්නේ කොහොමද? එතකොට ඒකෙන් එන කල එක හැමදාම තියාගන්නේ කොහොමද? එතකොට දැන් මගේ product පාවිච්චි කරන අය අහන ප්‍රශ්නේ තමයි මගේ product use කරාට පස්සේ කියන්නේ එන කල එක කාලයක් යද්දි යනවද? ඒ හැමදේටම ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් අන්තිම වෙනකම් බලන්න පුළුවන්. ඒ වගේම බ්ලීචින් පාවිච්චි කරලා මේ විදිහට ස්කින් එක ඩැමේජ් කරන් ඉන්න කට්ටියටත් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඊළඟ මම කියන්නම් ඔයාලට ඔයාලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මගේ ප්‍රොඩක්ට් යූස් කරාට පස්සේ ඒ කියන්නේ මගේ නයිට් ක්‍රීම් එක පාවිච්චි කරලා බොඩි ක්‍රීම් එක පාවිච්චි කරාට පස්සේ ඒක පාවිච්චි කරලා කල එක ආවට පස්සේ නවත්තලා දැම්මට පස්සේ ඔයාලගේ කල එක කියන්නේ අපේ කල එක යනවද? එතකොට මේක මගේ ක්‍රීම් එකට විතරක් පොදු දෙයක් නෙවෙයි හැමෝගෙම ක්‍රීම් එකට මේක අයිති හැම කෙනෙක්ගේම ප්‍රොඩක්ට් එකකට සහ ඉන්ජෙක්ෂන් එකක් පාවිච්චි කරත් ටැබ්ලට් එකක් පාවිච්චි කරත් මේ දේ ඔයාලට වෙනවා. ඔයාලා එකපාර ඒ දේ නවත්තුවට පස්සේ ඔයාලගේ කල එක යනවා. මොකද අපේ ස්කින් එක කියන්නේ අපේ හැම දවස් 28න් 28ට රිපෙයාර් වෙනවා. ඉතින් ඔයාලගේ අර තිබුණු හැම ආයිමත් කන්ටිනියු නොකරොත් කිසිම දෙයක් නොකරොත් ආයිමත් තිබ්බහම ඔයාලගේ එනවා. ඒක ඉතින් ඔයාලා හිත රවට්ටගෙන කිසිම ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ මගේ ක්‍රීම් එක නෙවෙයි මොනම ප්‍රොඩක්ට් එක වුණත් පාවිච්චි කරන්න යන්න එපා. කවුරු හරි කියනවා නම් ඔයාලගේ කල එක ජීවිත කාලෙම තියාගන්න පුළුවන් කියලා. එහෙම තියාගන්න බෑ. මං දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම තාම කිසිම ප්‍රොඩක්ට් එකක් නැහැ ජීවිත කාලෙම එකම කල එක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ එන කල එක ජීවිත කාලෙම දිගටම තියාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් එහෙම නැහැ. අපි ඕනිම දෙයක් කන්ටිනියු කරන්න ඕනි. එතකොට මගෙන් අහන ප්‍රශ්නේ තමයි මගේ ප්‍රොඩක්ට් යූස් කරාට පස්සේ කොච්චර කාලයක් ක්‍රීම් ගන්න නැතුව ඉන්න පුළුවන්ද? ඔයාලට නෝමල් ඉන්න පුළුවන් මාසයක් එකමාරක් දෙකක් කිට්ටු වෙන්න ක්‍රීම් එක නැතුණාට ප්‍රශ්නයක් නැහැ. කල එක එහෙම යන්නේ නැහැ. ඒ වගේම ওই පිම්පල්ස් ඇවිල්ලා එහෙම කොහොමටවත් එන්නේ නැහැ. කල එක චුට්ට අයින් වුණත් පිම්පල්ස් ඇවිල්ලා පිග්මන්ටේෂන්ස් ඇවිල්ලා අර මූණේ අලුහන් වගේ එනවා. ඒව කිසිම දෙයක් වෙන්නේ නැහැ මේ ප්‍රොඩක්ට් එකට. මොකද මොකද මම වුණත් මගේ ක්‍රීම් එක පාවිච්චි නොකර ඉඳියා තියෙනවා කාලයක් වුණා. ඒ කාලය ඇතුළතවත් මගේ හැම මුකුත් වෙන්නේ නැහැ. කස්ටමර්ස් ලුණත් ඉන්නවා අර අපේ කල එක මේ ක්‍රීම් එක නෙවෙයි මොනම ප්‍රොඩක්ට් එක වුණත් පාවිච්චි නොකර ඉන්නකොට නෝමලි කල එක චුට්ට අඩු වෙනවා. දැන් මගේ ප්‍රොඩක්ට් එකෙන් වුණත් ඔයාලට මාසයක් එකමාරක් යද්දී අර තිබ්බ කල එක පොඩ්ඩ අඩු වෙනවා. ඒක මේක විතරක් නෙවෙයි මේ හැම ප්‍රොඩක්ට් එකකටම පොදු දෙයක්. ඉතින් ඉන්ජෙක්ෂන් එකක් පාවිච්චි කරත් ඔයාලා ඉන්ජෙක්ෂන් හරි මොන හරි යූස් කරන කෙනෙක්ගෙන් අහන්න. ඔයාලා ඒක ඉන්ජෙක්ෂන් එක පාවිච්චි කරාට පස්සේ දිගටම කල එක තියාගන්න ඒව කන්ටිනියු කරනවද නැත්නම් ආයෙමත් පාවිච්චි කරන්නේ නැද්ද කියලා ඒක ඔයාලා අහලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලා කන්ටිනියු කරනවා. මොකද ඕනිම දෙයක් අපි කන්ටිනියු කරොත් තමයි අපිට ඒ දේ හැමදාම තියාගන්න පුළුවන්. දැන් මගේ ක්‍රීම් එක ඔයාලට මම කියලා තියෙනවා මම දැන් උනත් යූස් කරන්නේ සතියට 3 පාරක්. මොකද ඔයාලට අනිවාර්යයෙන්ම කල එක හදාගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රොඩක්ට් දෙකෙන් හොඳට ලස්සන කල එකක් හදාගන්න පුළුවන්. මේකට එන්නේ ඔයාලට yellowish කල එකක් තමයි එන්නේ. අර කියන්නේ ලස්සන කහ පාටක් තමයි ඔයාලට එන්නේ. මේක දැනටත් යූස් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් යාලටත් ලස්සන කල එකක් ඇවිත් තියෙනවා. ඉතින් මේකට එන්නේ ගොඩාක් ලස්සන කල එකක්. පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ඔය දේවල් තියෙනවා නම් ඒව රිමූව් වෙලා ස්කින් එක ලස්සන yellowish කල එක තමයි මෙන්න මේ ප්‍රොඩක්ට් දෙකෙන් ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයාලට මේ දෙක පාවිච්චි කරලා උනත් කාලයක් ඒ කියන්නේ මාසයක් එකමාරක් විතර ක්‍රීම් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඒ කියන්නේ කල එක හදාගත්තට පස්සේ ක්‍රීම් එක පාවිච්චි නොකර ඉන්න පුළුවන්. මාසයක් එකමාරක් දෙකට වැඩිනොත් චුට්ටක් ඉන්න පුළුවන්. ඉන් පස්සේ normally චුට්ට කල එක අයින් වෙනවා. කල එක අයින් වෙන්නේ පොඩ්ඩ එක පාට ඔක්කොම අයින් වෙලා යන්නේ එහෙම නැහැ. ඒක මම කියවනේ මේක විතරක් නෙවෙයි මොන ප්‍රොඩක්ට් එක යූස් කරත් කන්ටිනියු නොකරොත් ඒ දේ වෙනවා තමයි. ඉතින් ඔයාලට පුළුවන් සතියට 3 පාරක් විතර මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න නැත්නම් සතියට 2 පාරක් හොඳටම ඇති. ඉතින් අර ගාන්න නැති ඒ කියන්නේ ක්‍රීම් ගාන්න නැති දවස්වල මම යූස් කරන්නේ මගේ කස්ටමර්ස්ලා වුණත් දැන් කියන්නේ යාලා කල එක හදාගත්තට පස්සේ කරන්නේ ක්‍රීම් එක සතියට දවස් 3ක් ගාලා
අපේ බ්‍රයිටන් ජෙල් එක යූස් කරනවා. මේකෙන් වෙන්නේ ස්කින් එක තවත් පොලිෂ් වෙනවා. දැනටත් ඔයාලා මොනවාම හරි වයිටන් ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම්, ඒ කියන්නේ වයිටන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් මෙන්න මේක පාවිච්චි කරන්න කන්ටිනියු කරන්න හිතාගෙන ඉන්නවා නම් මොකද ස්කින් එක හොඳට පොලිෂ් වෙනවා. අර මූණ දිලිසෙන පාටක් තමයි එන්නේ. කියන්නේ ඔයාලගේ කලයක සමහරක් අය ඉන්නවා කොච්චර කලයක වුණත් අර කිසිම මූණ එලියක් නැහැ. අන්න ඒකට මේක ගොඩාක් හොඳයි. ඇස් වටේ එතකොට ඔය ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඒ හැම දෙයකටම ගොඩාක් හොඳයි. ස්කින් එක මාරම විදිහට සොෆ්ට් ස්මූත් වෙනවා. ඔයාලට මේක පාවිච්චි කරලා සතියක් එකමාරක් ඇද්දි ඔයාලට මේකේ වෙනස තේරෙනවා. ඉතින් කියන්න ඕනි ඔන්න ඔය ටික තමයි. ඒ වගේම බ්ලීචින් පාවිච්චි කළේ කියන්නේ ඔයාලම දන්න සමහරක් අය කියන්නේම මම දැනටත් මං අහනවා ඉතින් ඔයාලා දන්නවද ඒක බ්ලීචින් කියලා? යාළුවෝ කියනවා ඔව් ඒක බ්ලීචින් ක්‍රීම් එකක්. හැබැයි මට කලයක ගන්න ඕන තියෙන ආසාවට මම ඒක පාවිච්චි කරනවා. මට ඒක නවත්තන්නත් බෑ. මට ඒක ඕනි. මං එකෙන් කන්ටිනියු කරන්නද කියලා අහනවා. ඉතින් මට නම් කියන්න තියෙන්නේ මට ඒ ගැන නම් මුකුත් කියන්න බෑ. මොකද බ්ලීචින් කියලා දැනත් ඒකෙම කන්ටිනියු කරන්න යන්න එපා. මොකද කොහොමටවත් ඒ කලයක ඔයාලට දවස් 7ක්වත් තියාගන්න වෙන්නේ නැහැ. ඒ පාට යනවා විතරක් නෙවෙයි ෆේස් එක අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙනවා. පිම්පල් මාක්ස් අනිවාර්යයෙන්ම එනවා. පිම්පල් එනවා කියන්නේ මාක්ස් කොහොමත් එනවා. ඒ වගේම පිග්මන්ටේෂන්. ඒ වගේම මේ ඇස් වලට කළු වෙලා, කට වටේ කළු වෙලා අර එක ප්‍රශ්න වලට ඔයාලට ෆේස් කරන්න වෙනවා. බ්ලීචින් කියලා දැනත් ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් කලයක හදාගන්න හිතාගෙන බ්ලීචින් යූස් කරන්න එපා. ඕනි තරම් ප්‍රොඩක්ට්ස් තියෙනවා. මේ දේවල් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කලයක හදාගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ දෙකෙන් නම් අනිවාර්යයෙන්ම yellowish කලර් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ත්‍රිම් මම ඔයාලට මරණ මගේ නම්බර් එක ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට්ස් දෙක මගෙන් ගන්න. ඉතින් ඒ වගේම තමයි මූණේ හොඳටම නහර පේන. ඒ කියන්නේ හැම තුනී වෙලා ඉන්න කෙනෙකුට මේකත් මාරම හොඳයි ස්කින් එක රිකවර් කරගන්න. කියන්නේ ෆේස් එකේ ස්කින් එක රිකවර් කරගන්න මේ ප්‍රොඩක්ට් එක ගොඩක් නැත් කොලේජන් එකක් ඇඟට අවශ්‍යයි කියලා හිතනවා. ඒ කියන්නේ අවුරුදු 25 26 ගියාට පස්සේ අපිට කොලේජන් එකක් අවශ්‍යයි කියලා හිතුනොත් ඒ කියන්නේ දැන්ටත් දීර්ඝ කාලීනව බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් යූස් කරලා ගොඩාක්ම හැම ඩැමේජ් කරන් ඉන්න කෙනෙකුට කොලේජන් එකක් අවශ්‍යයි කියලා හිතුනොත් ડોක්ටර් කෙනෙක්ගේ මාර්ගයෙන් හොඳ කොලේජන් එකක් ගන්න නියෝයිල් ගන්න. මොකද මම මේ කියන්නේ බ්ලීචින් කියන්නේ පාවිච්චි කරලා ස්කින් එක ඩැමේජ් කරගෙන ඉන්න කෙනෙකුට ඒ විදිහට ඔයාලට පුළුවන් මන්ත්ලි ෆේෂියල් එකක් දාගන්න. මන්ත්ලි ෆේෂියල් එකක් දානවා නම් කරුණාකරලා හොඳ සැලොන් එකකින් දාගන්න. ඇත්තටම රෙකමන්ඩ් කරන තැනකට යන්න. මොකද සැලොන් එකකින් ඔයාලගේ මූණ හදන්නත් පුළුවන් විනාශ කරන්නත් පුළුවන්. මම දන්න නිසා කියන්නේ ඒක නිසා කරන්න යන්න එපා. කිසිම අර දැන් ඉන්නේ ගොඩක් ට්‍රේන් කරන කට්ටිය ඉන්නවා. ඉතින් යාලා තමයි අපේ ෆේෂියල් එකක් උනත් දාන්නේ ගියාට පස්සේ මම කියන්නේ මේ මට උන දෙයක්. ඉතින් ඒක නිසා එහෙම කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳ සැලොන් එකකින් යාලත් එක්ක ඔයාලට කතා කරලා ඔයාලට පුළුවන් සැලොන් එකකින් හොඳට ෆේෂියල් එකක් දාගෙන ක්ලීන් අප් එකක් හරි. මොකද මන්ත්ලි ෆේෂියල් එකක් දැම්මම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාලා මගෙන් අහන ප්‍රශ්න තමයි ෆේෂියල් මගේ ප්‍රොඩක්ට් යූස් කරන ගමන් ෆේෂියල් දැම්මම ප්‍රශ්නයක් නැද්ද කියලා. ඒ ඔයාලා එහෙම අහන්නේ. මොකද ඔයාලා ඊට කලින් එක්ක මට්ටු වෙලා ඇති නැත්තම් ගොඩක් අය දන්නවා මොනවා හරි නයිට් ක්‍රීම් කියන වයිටනින් ප්‍රොඩක්ට් එකක් යූස් කරාට පස්සේ අපේ හැම තුනී වෙනවා. සමහරක් ප්‍රොඩක්ට්ස් වල. ඉතින් මගේ ප්‍රොඩක්ට්ස් වලින් එහෙම වෙන්නේ නැහැ. ඉතින් හැම තුනී වුණාට පස්සේ ෆේෂියල් එකක් දාන්න යන්න බෑනේ. ඒක නිසා තමයි යාළුවා එහෙම අහන්නේ. මගේ ප්‍රොඩක්ට් යූස් කරන කට්ටිය බය වෙන්න එපා. ඔයාලගේ හැම කවදාකවත් එහෙම තුනී වෙලා ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ස්කින් එකේ ලස්සන yellowish කලර් එකක් එනවා. පිග්මන්ටේෂන්, පිම්පල් මාක්ස් ඒ දේවල් ගිහිල්ලා ලස්සන කලර් එකක් එනවා. ඉතින් ඔයාලට අර විදිහට මුකුත්ම ෆේෂියල් එකක් දාන්න බැරි ඒව කිසිම දෙයක් නැහැ. සමහරක් අය කියනවා යාළුවගේ අයිබ්‍රෝස් වත් හදාගන්න බැරි තරමේ හැම තුනී වෙලා තියෙන්නේ. ඉතින් අන්න එයාලට මුලින්ම මගේ ජෙල් එක යූස් කරලා ස්කින් එක රිකවර් කරගෙන වෙන ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එකකට හරි නැත්නම් වෙන ප්‍රොඩක්ට් එකකට හරි යන්න. නැත්නම් මුලින්ම මේක යූස් කරන්න ඕනෙත් දැන් ඔයාලා කොහොම හරි ස්කින් එක රිකවර් කරගෙන ප්‍රොඩක්ට් එකට යන හැම ගොඩාක් තුනී වෙච්ච කෙනෙක්ට. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයාලට අහපු ප්‍රශ්නට උත්තරේ හම්බුණා කියලා මම හිතනවා ඇති. මගෙන් අහන දේ තමයි සැලොන් එකකට යන්න ඒ කියන්නේ ෆේෂියල් එකක් දාන්න පුළුවන්ද? එහෙම අවුලක් නෑ. මොකද ඔයාලට පුළුවන් දාගන්න මගේ ප්‍රොඩක්ට්ස් වලින් එහෙම හැම තුනී වෙලා එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ෂීට් මාක්ස් යූස් කරන්න පුළුවන් තරම් හොඳම දේවල් ෂීට් මාක්ස් උනා චයිනීස් ඒව නෙවෙයි ටිකක් කොරියන් නැත්නම් ජපාන් වගේ දේවල් පාවිච්චි කරන්න.
දැන් ලංකාවෙත් තියෙනවා ස්පාසිලෝන් වගේ ෂීට් මාක්ස්. හැබැයි මම නම් යූස් කරලා නැහැ. මම ජපාන් කොරියන් දෙක යූස් කරලා තියෙනවා. චයිනා එකත් යූස් කරලා තියෙනවා. හැබැයි ගොඩක් හොඳයි කොරියන් ජපාන් කියන දෙක ගොඩක් හොඳයි. විටමින් C ඇඟට ගන්න වෙන දෙක කියන වගේම තමයි ඔයාලට විටමින් C ඇඟට ගන්න. ඉතින් ඒ දේවල් ටික තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් බ්ලීචින් යූස් කරලා තියෙන කට්ටිය මේ වෙද්දිත් හොඳටම ස්කින් එක ඔයාලට ડોක්ටර් කෙනෙක් ළඟට යන්න ඕන කියලා හිතන මට්ටමේ ඉන්න කෙනෙක් නම් කිසිම දෙයක් බලන්න නැතුව ડોක්ටර් කෙනෙක් ළඟට යන්න. මොකද ඒක තමයි ඔයාලට හොඳම දේ. කිසිම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි නොකර ડોක්ටර් කෙනෙක් ළඟට යන්න. ඉතින් ওই ටික තමයි මතක් කරන්න ඕන උනේ. ආයමත් කියනවා මගේ ප්‍රොඩක්ට් එක විතරක් නෙවෙයි ඕනිම ප්‍රොඩක්ට් එකක් යූස් කරන කෙනෙක් කන්ටිනියු කරන්න. අවුව යනවා සන්ස්ක්‍රීන් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් තරම් හොඳ හෙල්දි කෑම කන්න. පුළුවන් තරම් සීනි පිටි ඔය වගේ තෙල් කෑම අයින් කරන්න. මොකද ඒ වලිනුත් ඔයාලගේ පිටට විතරක් දේවල් පාවිච්චි කරන්නක් නෑ. ඇතුළේ උනත් අපි ඒ කියන්නේ හොඳට තියාගන්න ඕනේ. පුළුවන් තරම් ඩීටොක්ස් වෝටර් හදාගෙන බොන්න. අඟ සිසිලෙන කෑමේ දේවල් කන්න. මම වෙනද කියන ටිකම තමයි ඔයාලට අදත් කියන්නේ. ඉතින් කන්ටිනියු කරන්න පුළුවන් ඔයාලට ලස්සනට කලයක දැන්ටත් ඔයාලා මොනාම හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් ඒ කියන්නේ දැන්ටත් මොනාම හරි නයිට් ක්‍රීම් එකක් යූස් කරනවා නම් කන්ටිනියු කරන්න හිතාගෙන ඉන්නා නම් අන්න මම කියපු ඉස්සෙල්ල විදිහට ඔයාලට පුළුවන් කන්ටිනියු කරන්න. ඒ කියන්නේ සතියේ 3 පාරක් දෙපාරක් නැත්නම් දවසක් අර පාවිච්චි කරන්න පුළුවන් කලයක හදාගත්තට පස්සේ. කියන්නේ එතකොට ඔයාලට පුළුවන් එක ක්‍රීම් එක මාස 5ක් විතර පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද සතියේ දෙපාරක් විතර තමයි අපි ක්‍රීම් එක පාවිච්චි කරන්නේ. අර කලයක චුට හදා ගන්න කාලේ අපි කොහොමත් එක දිගට එක පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔයාලට කියන්නේ බ්ලීචින් කියලා දැන දැනත් පාවිච්චි කරන්න යන්න එපා. එහෙම නැතුව ඔයාලට පුළුවන් කියන්නේ ෆීඩ්බැක්ස් බලලා එතකොට ඒ දේවල් කරලා හොඳට ක්‍රීම් එක තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මම කියන්නේ මගේ ප්‍රොඩක්ට් එකම යූස් කරන්න ඕනේ නෑ. ඔයාලට පුළුවන් ඔයාලට තේරෙනවා දැන් වෙද්දි අපිට ඕන තැනකින් කියන්නේ ප්‍රොඩක්ට් එකක් හොයාගන්න පුළුවන්. පාවිච්චි කරපුවා ඉන්න ඔයාලගෙන් අහලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බුනොත් ඒ විදිහට කලයක හදාගන්න. දැන් මගේ ප්‍රොඩක්ට්ස් වලින් තමයි මගේ කලයක හදාගත්තේ. ඒක මම ඕන තැනක කියනවා මේ ප්‍රොඩක්ට්ස් මේ දෙකෙන් තමයි ඒ කියන්නේ මෙන්න මේ ෆේස් ක්‍රීම් එකයි බොඩි ක්‍රීම් එකකින් තමයි මම මගේ කලයක හදාගත්තේ. මම විටමින් C ෆිෂ් ඔයිල් ඒ ටිකෙන් අර මම කිසිම ඒ කියන්නේ සප්ලිමන්ට් එකකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ වයිටින් ටැබ්ලට්ස් වලට ආගේ ගිහිල්ලා නැහැ. මොකද මං ඒ දේවල් වලට යන්න බයයි. මොකද ඒක ඇඟ ඇතුළටම දාගන්න නිසා මට ගොඩක් බයයි. මං ඒ වගේ දේවල් පාවිච්චි කරලා නැහැ. ඉතින් කලයක හදාගත්තේ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් වලින්. ඔයාලට පුළුවන් කැමති නම් මේව try කරලා බලන්න. අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් 100% හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ටික තමයි කියන්න ඕන උනේ. ඉතින් දැනටත් ඔයාලා මොනවා හරි පාවිච්චි කරනවා නම් කන්ටිනියු කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා මං කියපු විදිහට කන්ටිනියු කරගෙන යන්න. ඒ වගේම තමයි ඉස්සරහට මොන වගේ වීඩියෝස් දෝනි කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.